අපි හැමෝම වගේ කරන දෙයක් තමයි මොකක් හරි වැඩකට වාහනේ නවත්තලා යාළුවෙක් එනකල් හරි එහෙමත් නැත්නම් නෝනා shopping ගිහින් එනකල් හරි පොඩ්ඩක් ඉන්න වුණාම එන්ජින් එක ඕෆ් කරලා AC එක විතරක් ඕන් කරගෙන පොඩි chill එකක් ගන්න එක. නිකමට හිතන්නකෝ ඔය පොඩි chill එක ඔයාව ස්ථීර chill එකකට ඒ කියන්නේ අයිස් වෙලා යන්න වුණත් යවන්න පුළුවන් වැඩක් කියලා ඔයා දන්නවද? ඔව් මම මේ විහිළු කරනව නෙවෙයි. මේක හිතනවට වඩා ගොඩක් සීරියස් කතාවක්. මෙහෙමයි. වාහනේ එන්ජිම ඕෆ් කරාම AC එකේ කම්ප්‍රෙෂර් එක වැඩ කරන්නේ නැහැ. ඒක ඇත්ත. ඒත් AC එකේ ෆෑන් එක දිගටම වැඩ කරනවා. මේ ෆෑන් එකෙන් කරන්නේ වාහනෙන් එළියේ තියෙන හුළඟ ඇතුළට ඇදලා ගන්න එක. දැන් තමයි හොඳම හරිය පටන් ගන්නෙ. ඔයාගේ වාහනේ එක්සෝස්ට් පයිප් එකේ හරි පොඩි ලීක් එකක් තිබ්බොත් එහෙමත් නැත්නම් ඔයාගේ වාහනේ නවත්තලා තියෙන ගරාජ් එකක් වගේ හුළං එච්චර එහා මෙහා යන්නේ නැති තැනක නම් මොකද වෙන්නේ? අර එක්සෝස්ට් එකෙන් එන කාබන් මොනොක්සයිඩ් කියන මාරාන්තික වායුව හිමීට AC ෆෑන් එක හරහා වාහනේ ඇතුළට එන්න පටන් ගන්නවා. මේකේ භයානකම දේ තමයි කාබන් මොනොක්සයිඩ් වායුවට පාටක්වත් සුවඳක්වත් නැහැ. හරියට හොරෙන්ම ගෙට පනින හොරෙක් වගේ. ඔයාට තේරෙන්නේවත් නැතුව ඔයාට හිමීට නිින්ද යනවා වගේ දැනෙයි. ඒක ඇත්තටම සදහටම නිින්දක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේක හරියට ස්ලෝ කුකර් එක මස් කෑල්ලක් වගේ. හිමීට තේරෙන්නේ නැතුව හැබැයි අන්තිමට හරියටම වැඩේ වෙනවා. ඉතින් guys ඊළඟ පාර වාහනේ නවත්තලා AC එකේ ඉන්න ඕන නම් කරුණා කරලා එන්ජිම ඕන් එකේම තියන්න. ඒකෙන් පෙට්‍රල් ටිකක් පිච්චුණත් ඔයාගේ ජීවිතේ ඊට වඩා ගොඩක් වටිනවා. මේ වගේ ඔයා නොදන්න ඒත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වැදගත් දේවල් තව ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම දැනගන්න කොග්ගල ඉන්ඩස්ට්‍රීස් අපිව subscribe කරලා අර bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.